නෑ මෙහෙමයි මම හිතන්නේ සාරංග අර අමල් අතින් හොඳ දෙයක් කියුණා. මේ හඬේ ලස්සන තැනක් තියෙනවා. අර වදින තැනක් තියෙනවා පුතේ වාගේ හඬේ. ඒ කියන්නේ අපි සුබවාදීව කතා කරොත් ඔබගේ හඬට උචිත ගීත ඇත්තටම තෝරාගත්තොත් හරියට ගයන්න පුළුවන්. මම දකිනවා මේ මෑත කාලේ ජනප්‍රිය ගීතයක් ඔබ තෝරගත්තේ. ඒතර මේ ගීතේ ගොඩක් වෙලාවට ඒ ආරේ අමරසිරි පිරිස් මහත්මයා අමරදේව මහත්මයා ඒ වගේ ගීත රැල්ලේ තියෙන ගොන්නේ තියෙන ගීතයක් මේක. එතකොට ඒ වගේ ගීතයක් ගායනා කරනවා කියන එක සාරංග මම හිතුවේ ලේසි පාසු නෑ. ඉතින් මං හිතනවා මේ පළමු වටේ නිසා දැන් වාසියට පළමු වටේ කියන වචනේ හැම වෙලාවෙම අපි පාවිච්චි කරනවා කියලා හිතන්න පුළුවන්. නමුත් මම දකින දේ තමයි ඇත්තටම මේ ගායනෙත් එක්ක ගත්ත අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු නිසා තමයි පුතේ ඔයාට මේ එක්ස්පර්ට්ස්ලා දෙන්නම දෙන්නේ නැත්තේ. ඒතර මම හිතන්නේ ඇත්තටම ඊළඟට එන කෙනා සාරංග මොන වගේ ගායනයක් කරොත්ද අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මීට වඩා ගායනයේ අඩු මට්ටමක තිබ්බොත් සමහර විට අපරාධේ චාමිකව පසු කරගෙන යන්නේ. ඉතින් මම හිතනවා මේ ගායන මට්ටමේ අඩුම මම දැනගත්තා එළිය වෝට්ස් එන ප්‍රමාණය හරි ස්ලෝ එන්නේ. මම හිතන සමහර අය මේ ගීතය දන්නවා හෝ නොදන්නවා. ඉතින් ඒ නිසා මම හිතුවා බුද්ධිමත්ව කල්පනාකාරීව මම හිතුවා අඩුම ගානේ 65ට උඩින්වත් ඔයාගේ ලකුණු මට්ටම තියන්න ඕනේ හොඳ තරගයක් දෙන්න. ඉතින් එහෙමත් හිතලා තමයි ඔයාගේ හඬටත් මර අමල්සගේ වගේ කැමැත්තක් තියෙනවා. හැබැයි අපි ගායනය තුල හදාගත යුතු හදා ගන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා. මොකද මේ ජොන්ර් එකේ ගීත ගත්තාම අර අපිට තියෙන අර ආසාවට කැමැත්තට නෙමෙයි නමුත් ඒක ඊට වඩා මහන්සි වෙලා කල්පනාකාරීව ගායනා කරන්න ඕන තැන් ටිකක් තියෙනවා. ඒක හදාගත යුතුයි. එතන මම ඉන්නවා සාරංග.